යෝ අදත් ගෙන සූරි ගිඩයක් කියනම් කට්ටියට ඔයාලා ගොඩක් කට්ටිය ඉල්ලලා තිබායේ low end PC owners ලට streaming tips and tools ටිකක් ගන්න කියලා ඉතින් ඒ නිසා මම ගෙනාවන්න වීඩියෝ එකක්. එහෙනම් අපි කෙලින්ම යමු වීඩියෝ එකට. ඉතින් ඔයාලට ගේමින් PC එකක් නැද්ද? නැත්නම් ස්ට්‍රීම් කරන්න ගියාම PC එක එයාප්ලේන් එක සවුන්ඩ් එකක් එනවද? එහෙනම් ආදම පෙන්නන්නේ low end PC එකකින් උනත් smooth stream එකක් දෙන්න පුළුවන් best streaming tools ටික. ඉතින් වීඩියෝ එක skip නොකර බලන්න. අන්තිමට මම best OBS settings ටිකකුත් දෙන්න. හරි. මුලින්ම තියෙන tool එක තමයි OBS Studio. අපි මුලින්ම බලමු streaming world එකේ king software එක. yes obviously OBS තමයි. මේක තමයි almost හැම streamer කෙනෙක්ම use කරන්නේ. මොකද ඒක free lightweight and low end PC වලටත් සුපිරි. හැබැයි වැරදි settings ටිකක් දැම්මොත් ඉතින් PC එක දඩුවම් තමයි. ඒක ගැන කතා කරන්න කලින් අපි OBS settings ටික කතා කරමු. හරිද? mistakes ටිකක් ඉස්සරහට දෙන අපි දැන් settings ටිකක් කතා කරමු. low end PC එකකට නම් මම ඇත්තටම recommend කරන්නේ මම ඉස්සෙල්ලා වීඩියෝත් කිව්වා වගේ 720p resolution එක 30 fps bit rate එක 1500 2500 වගේ ඒ වගේම encode එක x264 preset එක very fast. හරිද? මේ settings දැම්මොත් stream එක සාමාන්‍යයෙන් balance වෙනවා. එතකොට common mistakes ගත්තොත් ඔයාලගේ අතින් වෙන නිකන් අනිත් වැරදි ටිකක් කියන්න. හරිද? display capture එක use කරන එක තමයි ලොකුම වැරද්ද. මොකද display capture use කරද්දී ගොඩක් lag වෙනවා. game capture better. හරිද? ඒ කියන්නේ game capture එක හොඳයි display capture එකට වඩා window capture එකට වඩා game capture එක හොඳයි. ඒ වගේම මේ ඔයාලගේ low end PC එකක් නම් potato PC එකක් නම් තියෙන්නේ overlays 500ක් විතර දාන්න එපා. ඒ කියන්නේ animated alerts, moving backgrounds, RGB ඔක්කොම දාලා bro please stop. හරිද? හරි. අපි OBS එක ගැන කතා කරා ඉවරයි. settings අන්තිමට කියන්නේ නැහැ මං කිව්වා. හරිද? අපි දැන් ඊළඟ එකට යමු. අපි එන කෙලින්ම ඊළඟ tool එකට යමු. ඊළඟ tool එක තමයි voice meter banana කියන software එක. හරිද? ඒක මේ ඒ කියන්නේ ඒක audio magic එක. තනිකර audio magic. හරිද? මේකෙන් mic sound එක better ඒ කියන්නේ හොඳට ඒ කියන්නේ පට්ටම quality කරන්න පුළුවන්. නිකන් cheap mic එකක් වුණත් professional වගේ sound කරගන්නත් පුළුවන්. හරිද? ඒකේ features තිබ්බ කියන්නේ මේකේ කියන bestම feature එක තමයි noise gate කියන එක. හරිද? ඒ කියන්නේ fan sound, keyboard sound, background sound එහෙම ඔක්කොම අඩු කරලා ඇහෙන්නේ නැතිම කරලා දානවා. mic volume stable ගන්න compressor එකක් තියෙනවා. ඒව තමයි ඒකේ ඒ කියන්නේ ඒකේ game sound සහ mic එකේ sound separate කර හැකි separate කරලා control කර හැකි එහෙම එකක් තියෙනවා. හැබැයි මම ඒක recommend කරන්නේ නැහැ. මොකද මගේ ඒ කියන්නේ recommend කරන්නේ නැත්තේ මම ඔයාලට tool එක කිව්වේ ඔයාලා PC එක ගානට වැඩ කරයි කියලා හිතලා. මගේ එකේ මොනවද මන්ද හින මේ මොනවද ස්පීකර්ස් ගොඩක් පෙන්වන්න ගත්තා. මට ඊට පස්සේ එපා වුණා ඒක. අපි CapCut ගැන කතා කරොත් ඒක තමයි ඉතින් CapCut desktop එක. හරිද? editing ගැන කතා කරොත් ඉතින් low end PC එකකට Premiere Pro දාගත්තොත් PC එක වාට goodbye brother කියලා යන්නේ නැහනේ. ඒත් CapCut එක එහෙම නැහැ. මම මේ වීඩියෝ එක edit කරන්නෙත් CapCut එකෙන්. ඔයාලට මම editing tips ටිකක් කිව්වොත් dead moments cut කරන්න කියන්නේ එක. ඔය දැන් Minecraft වීඩියෝ එකක ඔයා නිකන් mining කරන ඒවා හෙනට තියනවා කියලා ඒවා ටිකක් cut කරන්න. නිකන් ඔය දැන් ඔයා funny zoom set කරන්න කියන තමයි මම කියන්නේ. ඔයාලට නිකන් example එක දුන්නොත් ඔයා දැන් හිතන්න ඔයා Call of Duty එකකදී සුපිරි headshot එකක් ගන්නවා. නැත්නම් ඔයා නිකන් උඩකින් එකපාරට වැටලා මැරෙනවා. හරි මොකක් හරි. ඒකට සුපිරි zoom එකක් දාලා meme sound ටිකක් දාලා එහෙම කරන්න. හරිද? වීඩියෝ තවත් ඉන්ටරෙස්ටිං කරන්න captions use කරන්න. මොකද සමහරක් කට්ටිය sound off කරලා බලන හින්දා. හරිද? මේක තව අපිට tool එකක් තියෙනවා. ඒ කියන්නේ ඒක මම එච්චර use කරලත් නැහැ. මේ process lasso කියලා එකක් තමයි. ඒක මම අද දැනගත්තේ. ඒ කියන්නේ ඒක නිකන් හැංගුණ මැනිකක් වගේ සින්න එකක්. හරිද? ඒ කියන්නේ ඒකේ PC usage manage එක නිකන් usage එක නිකන් manage කරනවා වගේ කියන්නේ නිකන් ඔය background app නිකන් freeze කරනවා. Chrome tab 20ක් open කරලා එහෙම ගියොත් ඉතින් අර FPS අඩු වෙනවනේ. ඒ වගේ ඒවා පොඩ්ඩක් අඩු කරනවා. එහෙම තමයි. හරිද? ඒ කියන්නේ තනිකර ගේම් එකට ප්‍රයොරිටි එක දෙනවා මේ ඇප් එකෙන් software එකෙන්. හරි. ඊළඟ
software එක crisp noise cancelling. හරිද? ඒක අර මොකද ඔව් Discord එකේ තියෙනවා මේ අර නිකන් noise cancelling වල දාන්නා. ඉතින් background sound ටික මේ කරන එකක් තමයි ඒක. obviously ඒක ඕනෙක් කෙනෙක් දන්නානේ. ඉන්ටර්නෙට් ටිප්ස් නම් ඔයාලට කියන්න ඕනිත් නෑ. මම මේ ස්ක්‍රිප්ට් එක දාගෙන තියෙනවා. ඒත් වැඩක් නැහැ. අප්ලෝඩ් ස්පීඩ් එක අඩු නම් ඉතින් 1080p නම් කොහොම ස්ට්‍රීම් කරන්න එපා. ඉතර්නෙට් කේබල් එකක් යූස් කරන්න. එච්චර තමයි මම මේ දාගෙන තියෙන්නේ ස්ක්‍රිප්ට් එකට. හරිද? ගේම් සෙටින්ග්ස් වලට ඔයාලට motion blur off කරලා shadows off කරලා anti aliasing කියන එක off කරන්න. බොහෝ වෙලාවට full screen mode use කරන්න. හැබැයි window capture එක දාගන්න කට්ටිය නම් full screen දාලා බෑ රෙකෝඩ් ගන්න. මේ ඒක පොඩි එතන පොඩි අවුලක් තියෙනවා. ඉතින් ඒක එච්චර අවුලක් නැහැ. ඔයාලා Minecraft එක ගහනවා full screen use කරන්න එපා මං කියන්නේ. හරිද? ඔයා window දාගෙන ගහන්න ඒක තවත් ලේසි. ඉතින් හරි මගේ ස්ක්‍රිප්ට් එක මං දාගෙන තිබ්බ ටික නම් එච්චරයි හැබැයි. හරි. එහෙනම් low end PC එකක් තිබ්බා කියලා streaming dreams stop කරගන්න එපා. ඒක එකක්. ස්මාර්ට් settings තිබ්බොත් potato PC එකෙන් උනත් decent stream එකක් දෙන්න පුළුවන්. හරිද? ඒක මතක තියාගන්න. වීඩියෝ එක useful නම් like එකක් දාන්න, subscribe කරන්න. low end squad එක join වෙන්න මම අපේ WhatsApp channel එකක් හදන්න. එහෙනම් next video එකෙන් හම්බෙමු. bye bye හැමෝටම.